පැරණි දවස්වල කතෝලිකයන් අවිවාහක ලෙස හැසිරුණා. අද අපි දැකනවා වගේමයි. ක්‍රිස්තුස්ව පිළිගත් වසර ගණනාවක් ගියත් ඔවුන් ආත්මික වශයෙන් දරුවන් ලෙසම ඉතිරි වුණා. ඔබ අතර ඊර්ෂියා ගැටුම් සහ බෙදීම තිබුණොත් ඔබ ආත්මික නොව මනුෂ්‍යයන් වගේ හැසිරෙන්නේ නැද්ද? දෛනික භාවනා. මම සහෝදරයනි ඔබට ආත්මිකයන් ලෙස නොව මානසිකයන් ලෙස ක්‍රිස්තුස් තුල දරුවන් ලෙස කතා කළා. 1 කොරින්ති 3:1. පැරණි දවස්වල විශ්වාසිකයෝ අවිවාහක ලෙස හැසිරුණා. අද අපි දැකනවා වගේමයි. ක්‍රිස්තුස්ව පිළිගත් වසර ගණනාවක් ගියත් ඔවුන් ආත්මික වශයෙන් දරුවන් ලෙසම ඉතිරි වුණා. එය ඔවුන් මානසිකයන් වූසා. ඔබ තවමත් මානසිකයින්ගේ. මේදී පවුලු පැහැදිලිව මානසිකයන්ගේ ලක්ෂණ ගැන කතා කරයි. ඔබ අතර ඊර්ෂියා ගැටුම් සහ බෙදීම තිබුණොත් ඔබ මානසිකයි නොවේද? මනුෂ්‍යයන් වගේ හැසිරෙන්නේ නැද්ද? 1 කොරින්ති 3:3. මානසික මනස ඇති අයගේ සිතුවිලි තුළ සදාකාලිකව නිහතමානී භාවය නොපවතී. දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් බලාපොරොත්තු වන චරිතය ගැන ඔවුන්ට කනස්සල්ලක් නොවන්නේ. ඔවුන්ගේ ජීවිතේ ගැටලු මුහුණ දෙන විට එම මොහොතේ දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දයි සෙවීමට ඔවුන්ට ඉවසීමක් නොමැත. එබැවින් ඊර්ෂ්‍යා තර්ක සහ බෙදීම ඔවුන් අතර පැහැදිලිව පෙනේ. කොරින්තු සභාවේ උදාර විශ්වාසිකයෝ තම ජීවිතය ස්වාමි ජේසුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වීමට කැත කළා. නමුත් වසර ගණනාවක් ගත වුණත් ඔවුන්ගේ ජීවිතවල කිසිදු වෙනසක් නොපෙනුනේ. ඔවුන් ක්‍රිස්තුස් තුළ නව නිර්මාණයන් විය යුතුය. නමුත් නව මිනිසාගේ මනස ඔවුන් තුළ පැහැදිලිව නොපෙනුනි. ඒ වෙනුවට මානසික මනස නැතිනම් මාංශයේ සිතවිලි ඔවුන් මට පාලනය කළා. පවුල් කියන්නේ ඊර්ෂ්‍යා යනු මාංශයේ ක්‍රියාවලියකින් එකක් බවයි. මානසික පුද්ගලයන් දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිතයට සැලසුම් කර ඇති දේ සහ දෙවියන් වහන්සේ ඔවුන්ට පවරා ඇති කාර්ය නොදැන තමන් වෙනත් අය සමග සසඳා බලති. අනෙකාගේ ජීවිත බලමින් ඔවුන්ට ඊර්ෂ්‍යාව ඇති වෙයි. මම ඔවුන්ට වඩා විශාලයි. මම ඔවුන්ට වඩා ඉහළට යා යුතුයි. සහ අයෙකුට මට ගැන ඔවුන්ට වඩා වැඩියෙන් ගෞරවයෙන් කතා කළ යුතුයි කියලා සිතමින්. ඒ නිසා ඔවුන්ගේ මනස හැම විටම සිතන්නේ අයෙකුට තමන් වෙනත් අයවලට වඩා විශාලයි කියලා කියන්න ඕන. තමන් වෙනත් අයවලට වඩා ඉහළට සිටිය යුතුයි. වෙනත් අය ලබන ගෞරවයට වඩා වැඩි ගෞරවයක් තමන්ට ලැබිය යුතුයි. සහ අයෙකුට තමන් ගැන වැඩියෙන් ප්‍රශංසා කළ යුතුයි කියලා. මේ දේම ඔවුන් මානසිකයි සහ ඊර්ෂ්‍යාකාරයි කියලා කරයි. ඔවුන් තුළ පෙනී යන ඊළඟ ලක්ෂණය වන්නේ තර්කකාරී බවයි. ඔවුන්ට කිසිවක් කියා දුන්නත් පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට තමන්ගේ මනස තුළ විශ්වාස කරන දේවල් පමණක් නිවැරදි කියලා තීරණය කරයි. දෙවියන් වහන්සේ මේ ගැන කියන දේ හෝ දෙවියන්ගේ වචනේ කියන දේ අවධානයෙන් අහන්න ඕන් සූදානම් නැහැ. තුන්වන ලක්ෂණය වන්නේ බෙදීමයි. මේ අය තමන්ගේ වචන වලින් සාමය නොව බෙදීම වපුරා දමයි. බෙදීම කියන්නේ සතන්ගේ අවි එකක්. දෙවියන්ගේ වචනේ කියන්නේ දෙව් මණ්ඩලයේ විශ්වාසීහු ක්‍රිස්තුස්ගේ ශරීරයේ අංගයන් බවයි. ශාරීරික අංග එකට එකතු වෙලා තියනවා වගේම අපිත් ඒ ආකාරයට එකමුතු වෙන්න ඕන. අපි එකිනෙකා සමාවදී එකිනෙකාගේ බර දරාගෙන ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරන්න ඕන. ඔබලා තමාන්ම පරීක්ෂා කරලා බලන්න ඔබලා ශාරීරිකද නැත්නම් ආත්මිකද කියලා. ඒ නිසා සියලු ද්වේෂය, වංචාව, වංචාකාරී බව, ඊර්ෂ්‍යා සහ සියලු නරක කතා ඉවතලා නවජාත ශිෂුන් වගේ වචනීය පිරිසිදු කිරි කැමැත්තෙන් ඉල්ලන්න. එයින් ඔබලා වර්ධනය වෙන්න. 1 පේතෘ 2:1-2 පරිය දක්වා. පිළිසඳරේ ස්වාමි ජේසුස් ක්‍රිස්තුස්ගේ කරුණාව, පියාණන්ගේ ආදරය සහ පවිත්‍ර ආත්මයාගේ සංගමය ඔබ සමග වේවා. ආමේන්.